දැනගත්තේ යාළුවෙක් මාර්ගයෙන් එයාට කමෙන්ට් කළා ගොඩක් හොඳයි කියලා. ඉතින් ඒකම වයිෆ් සර්ච් කරලා මේ කෙන්ජ් යුනිවර්සිටි හොඳයි කියලා ඒක දැනගන්න හම්බුණා. ඕවර්සීස් ඉන්න ඇමරිකන් ටැක්ස් වලින්. ඒ කියන්නේ මේ ස්ටඩි කරපුවාගෙන මේ පිට යුනිවර්සිටි රේටින්ග්ස් වලින් ඒ වගේ. අපි ඇවිල්ලා සමතර මුනේ. ඉතින් බයි මේ වයිෆ් මේ කෝල් කරලා ඉස්සරහම දැනගෙන තිබ්බා. හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ආවා. ඇත්තටම කිව්වොත් ඒ ටික ඔක්කොම සිස්ටමැටිකලි වුණා. ඒ කියන්නේ අපිට බය වෙන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද බොහොම ට්‍රාන්ස්පරන්ට් ප්‍රතිබඩ අපේමන්ස් ඒ ඔක්කොම. ඉතින් අතකට අර මීට ඉස්සෙල්ලා මේ ස්ටඩි කරන්න ආව ස්ටුඩන්ට්ස් ලගේ තිබ්බ රෙකමෙන්ඩේෂන් ඔය ඒගොල්ලන්ගේ තිබ්බ එක්ස්පීරියන්ස් ඔය ඒවත් ඔක්කොම එක. ඉතින් ඔක්කොම ඇත්තටම ස්මූත්ලි වුණා. ඉතින් අපිට ඇත්තටම බය වෙන්න දෙයක් තිබ්බේ නැහැ. විස්තර ඒජන්සි එකෙන් අපි යනවා කියලා. අපි එක්ස්පෙක්ට් කරාට වඩා අපි හොඳ පිළි අරගෙන ඔක්කොම ඕගනයිස් කරලා තිබ්බා. ඒතර අපි පැය ගානක් ෆ්ලයි කරලා ආවිල්ලා තියෙන මහන්සියත් එක්ක ඒවට ඔක්කොම අවශ්‍ය කරන දේවල් ඒක ට්‍රාන්ස්පෝර්ට් ඒවා ඔක්කොම අර පර්ෆෙක්ට්ලි එතන කොත් සමහර දේවල් අපි එක්ස්පෙක්ට් කරාට වඩා හොඳින් තිබ්බා. තාම කියන්නේ තාම හොඳ තත්ත්ව තිබ්බනිත් එක මේක දැන් අතරම අපේ ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා රිෆොරන් ස්ටුඩන්ට්ස්ලා විතරක් නෙමෙයි චයිනීස් උත් දාස් ගණක් ඉන්නවා මෙඩිකල් ෆැකල්ටි එකේ. ඉතින් ඒක තියෙන ෆැසිලිටිස් යුනිවර්සිටි එකේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඊළ මට්ටමින් තියෙනවා කියලා මට පෙවුණා. චීනේ ලෝකේ දියුණුවම රටක් විදියට ඒක අපි ඔක්කොම දන්නවා. ටෙක්නොලොජි මේ වගේ දේවල් හොඳින්ම තියෙනවා. සිකියුරිටි වයිස් ගොඩක්ම හොඳයි කියලා තියෙන restrictions උත් එක්ක ළමයින්ට තියෙන මේගොල්ලන්ව හොයලා බලන ඒවත් එක්ක ගොඩක්ම සේෆ් කියන එක හිතන්න පුළුවන්. උත් එක දෙනකොට අපි දැක්කා මම හිතන්නේ 3000ක් විතර මේ බැච් එකේම ළමයි 3000ක් විතර ඉන්නවා. ඒතර අපේ 100ක් විතර. ඉතින් ඒකට 3000ක බැච් එකක ඉන්න මෙඩිකල් ෆැකල්ටි එක. ඩිසිප්ලින් එක ඉතින් ලොකු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියෙන ලොකු ඕගනයිස් යුනිවර්සිටි එකක්. ගොඩ ලොකු සිලෙක්ෂන් එකක් තියෙනවා. ලොකු වියදමකුත් නැහැ. ඉතින් රසපැත්තෙනුත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊටම හොඳයි. හොඳට කිසි ප්‍රශ්නයක් නැතුව පළවෙලා ඉන්න පුළුවන්. හොස්ටල් එක තියෙන්නේ යුනිවර්සිටි එක ඇතුළේමයි. ඒගොල්ලන්ගේ ලෙක්චර් හෝල්ස් වලට ඒ ඔක්කොමන්ටම යන්න තියෙන්නේ යුනිවර්සිටි එක ඇතුළේ. ඒ නිසා පිටින් ඉඳලා එන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒකම රූම්ස් තියෙනවා කො ඉන්ඩිවිජුවල් හරි දෙන්නට ෂෙයා කරන්න පුළුවන් හරි. ඉතින් ඒවල සාමාන්‍යයෙන් අවශ්‍ය කරන ෆැසිලිටිස් ඔක්කොම තියෙනවා. කැන්ටින්ස් තියෙනවා. ඒවයින් අවශ්‍ය කරන කෑම බොහොම අඩු මුදලකට අරගෙන ගන්න පුළුවන්. ලොකු වැරයිටි එකක් තියෙනවා. ඒකම හොස්ටල් ඇතුළට යනකොට ෆේස් ඩිටෙක්ෂන් තියෙනවා. ඒගොල්ලන්ට සිකියුරිටි වයිස් ඒගොල්ලෝ තියෙනවා මේ නීති කියන්නේ 11 වෙනි ඉස්සෙල්ලා හොස්ටල් එකට එන්න ඕනේ. පිටායට එන්න බෑ හොස්ටල් ඇතුළට. යුනිවර්සිටි එක ඇතුළට එන්නත් බෑ පිටායට. ඒ නිසා සිකියුරිටි වයිස් ගොඩක් ළමයින්ට සිකියුරිටි පැත්තෙන් සහ ෆැසිලිටි පැත්තෙන් අපි කම්පෙයාර් කරනකොට හොඳ තත්ත්වයක් තියෙනවා. ඔක්කොම පිළි අරගෙන ඒගොල්ලන්ගේ බෑග් පවා මාද ගෙනිහිල්ලා දීලා ඒගොල්ලන්ව රෙජිස්ටර් කරන්න ඒකට උදව් වෙලා ඒ ඔක්කොම කළේ සීනියර්ස්ලා. ඒගොල්ලන්ට මග පෙන්නලා ඒගොල්ලෝ මොනවද කරන්න ඕනේ, ඒගොල්ලන්ට බැංක් accounts open කරන්න ඒ ඔක්කොම වලට ඇත්තටම සීනියර්ස්ලා ඉමිඩියට් සීනියර් බැච් third year batches ඒ ඔක්කොම ඒ ළමයි ඔක්කොම ඇත්තටම උදව් කළා. ඇත්තටම ඔක්කොම බොහොම සන්තෝෂයි. ළමයින්ව දාලා යන්න ලොකු විශ්වාසයක් තියෙනවා. හොඳ ආරක්ෂිතයි. ඒ වගේම හොඳට අධ්‍යාපනය කරගන්න පුළුවන්. හොඳ ෆැසිලිටිස් තියෙනවා. හොඳ ටෙක්නොලොජි අලුත් ලේටස්ට් ටෙක්නොලොජි තියෙනවා. ඒගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් ලබාගෙන ආපහු ලංකාවට එන්න පුළුවන් කියලා. ඉතින් මේ තියෙන අත්දැකීම අනුව මම හිතනවා හොඳ ස්ථානයක් කියලා මෙඩිකල් ඩිග්‍රී එක ෆලෝ කරන්න. හොඳ ෆැසිලිටිස් තියෙන ඒ වගේම හොඳ ටෙක්නොලොජි එක ඉහළින්ම තියෙන. ඒ වගේම හොඳ ස්ටඩීස් පැත්තෙන් සහ අනිත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පැත්තෙන් ගොඩක් සිකියුරිටි වයිස් ගොඩක් හොඳ තැනක් කියලා.